කරු කතානායකතුමනි ප්‍රශ්න A1 පිළිතුර මූලික ද්විතීක හා උසස් අධ්‍යාපනයේ භාවිතය සඳහා සම්මත පාඩම් පොත් පරිවර්තනය කිරීම ප්‍රසිද්ධ කිරීම බෙදා හැරීම හා විකිණීම ප්‍රකාශන හිමිකම් මිලයට ගැනීම අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පාඩම් පොත් ශබ්දකෝෂ කෝෂ ග්‍රන්ථ හා වෙනත් පොත් නිෂ්පාදනය ප්‍රසිද්ධ කිරීම බෙදා හැරීම හා විකිණීම මෙහි පොත් නිෂ්පාදනය යටතේ පෙළ පොත් ලිවීම සංස්කරණය හා මුද්‍රණය කිරීම දක්වා වූ කාර්යයන් ආවරණය වේ. ශික්ෂණාධාර ශ්‍රව්‍ය දෘශ්‍ය හා වෙනත් උපකරණ නිෂ්පාදනය බෙදා හැරීම හා විකිණීම කියවන ද්‍රව්‍ය නිෂ්පාදනය උනන්දු කිරීම. 2 පිළිතුර වර්ෂ 2020 මිලියන 1,3,12,442යි 2021 මිලියනයයි 5,63,147යි. මේ විදියට ගරු කතානායකතුමනි සංඛ්‍යා ලේඛන කීපයක් තියෙනවා 22 23 24 25 පාසල්වල ඉතිරි වෙලා තිබ්බ පොත් නැවත භාවිතා කළ හැකි තිබූ පොත් සහ මධ්‍යස්ථානවල ඉතිරි කරලා තියෙන පොත් මම ඒක සභාගත කරනවා. ප්‍රශ්නාංක 3 ඒ පිළිතුරුත් එතන සවිස්තරව එක් අවුරුද්දේ එක් වසරේ එක් ස්ථානයේ තියෙන පොත් පිළිබඳව විස්තර තියෙනවා මම ඒක සභාගත කරනවා 2020 21 සහ 22 වර්ෂවල පෙළපොත් ඇනවුම් කිරීම සඳහා දත්ත පද්ධතියක් නොතිබුණි. පාසල් වෙත ලබා දුන් ඇනවුම් ලේඛනයක් මගින් පෙළපොත් ඇනවුම් ලබාගෙන ඇත. පාසල්වල හා මධ්‍යස්ථානවල ඉතිරිව තිබූ පොත් සංඛ්‍යාව වෙනම ලේඛනගත කර නොමැති බැවින් එම ප්‍රමාණ හා මූල්‍ය වටිනාකම ගණනය කළ නොහැක. 2023 25 දක්වා පෙළපොත් ඇනවුම් ලබා ගැනීම දත්ත පද්ධතියක් මගින් සිදු කළ බැවින් එම ගණනය සිදු කර ඇත. ප්‍රශ්න අංක 4 පිළිතුර 2021 වර්ෂයට අදාළව 2020 දී පාසල් පෙළපොත් මුද්‍රණයට වැය කළ මුදල 5,72 මිලියන 7 ලක්ෂ සහ 15,535 22 වර්ෂයට අදාළව 21 දී 2021 දී පාසල් පෙළපොත් මුද්‍රණයට වැය කළ මුදල 3,146 මිලියන 6,62,105 ප්‍රශ්න අංක 5 පිළිතුර ඔව් වර්ෂය ආරම්භයේදීම ඉදිරි වර්ෂය සඳහා පෙළපොත් අවශ්‍යතාවය හඳුන්වා දී ඇති පෙළපොත් ඇනවුම් කිරීමේ පරිගණක දත්ත පද්ධතිය හරහා ලබා ගැනීම එම දත්ත පද්ධතිය අනුව හා දැනට ගබඩාවල පවතින ඉතිරි පෙළපොත් ප්‍රමාණය අලෙවි අවශ්‍යතාවය හා ආපදා තත්ත්වය වැනි අවශ්‍යතා සඳහා අවශ්‍ය විය හැකි ප්‍රමාණයන් අනුව ඉදිරි වර්ෂයට මුද්‍රණය කළ යුතු පෙළපොත් ප්‍රමාණය තීරණය කිරීම ඒ අනුව ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන අතර පෙළපොත් බෙදා හැරීම දක්වා ගතවන කාලය සැලකිල්ලටගෙන ප්‍රසම්පාදන කාල රාමුව සකසා ඒ අනුව ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම පෙළපොත් මුද්‍රණය රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය හරහා සිදු කරන අතර එම ක්‍රියාවලියේදී මුලින්ම පාසල්වලට බෙදා දිය යුතු පෙළපොත් හඳුනාගෙන ප්‍රමුඛතාවය අනුව මුද්‍රණය කිරීමට යොමු කිරීම පෙළපොත් බෙදා හැරීමේ කාර්ය කඩිනම් කිරීම සඳහා ප්‍රසම්පාදනය මගින් ප්‍රවාහන ආයතනයක් තෝරාගෙන උපරිම ලොරි රථ ප්‍රමාණයක් යොදවා ගැනීම හා බෙදා හැරීම් කාර්ය කාර්යක්ෂම කිරීම සඳහා අමතර සේවකීන් తాවකාලිකව බඳවාගෙන සේවයට යෙදවීම ගබඩාවට පෙළපොත් ලැබෙන ආකාරය අනුව බෙදා හැරීම සඳහා සැලසුම් සකස් කර බෙදා හැරීම් කටයුතු කඩිනම් කිරීම. අදාළ නොවේ. ගරු අගමැතිතුමියනි දැන් පෞගිය කාලයේ මේ පෙළපොත් පිළිබඳව ඒ වගේම මොඩියුල පිළිබඳව බරපතල විදිහට සාකච්ඡා කරා. දැන් අපිට තියෙන තොරතුරු අනුව මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ඉදිරිපත් කරපු මේ පෙළපත් එක්ක ඉදිරිපත් කරපු මේ මොඩියුල සියල්ලක්ම ඉවත් කරලා තියෙනවා. එතකොට මේ ඉවත් කරපු මොඩියුල වලට කොච්චර මුදලක් වැය වෙලා තියෙනවද? ඒ වගේ මේ මොඩියුල සඳහා ඒ මුදල් වැය කිරීම ඒ අපතේ යාමක් නාස්තියක් ඒ වගේම එක විදිහකට දූෂණයක් විදිහට පෙන්වන්න පුළුවන්. එතකොට මේ සම්බන්ධව වගකියුත්තෝ මේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවද නැත්නම් වෙනත් පුද්ගලයෝද? එතකොට මේ මොඩියුල වලට වෙච්ච කෝටි 5ද 10ද අපි හරියට දන්නේ නැහැ එක සංඛ්‍යා ලේඛන කියවෙනවා. ඒ පාඩුව අය කර ගැනීමට ඔබතුමියලා අමාත්‍යාංශ විදිහට යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවද? ගරු කතානායකතුමනි පෙළපොත් සහ මොඩියුල කියන්නේ දෙකක්නේ. එතකොට පෙළපොත් මුද්‍රණය කරපු පෙළපොත් බෙදා හැරලා තියෙන්නේ. 6 වසරේ පළවෙනි යෝජිත ප්‍රතිසංස්කරණවල 6 වසරේ පළවෙනි වාරයේ මොඩියුල තමා ප්‍රින්ට් කරලා තියෙන්නේ. ඒවයින් සියල්ලම අපි ප්‍රතික්ෂේප කළත් නැහැ, අයින් කළත් නැහැ.
අපි 6 වසර 2027 ක්‍රියාත්මක කරන්න යෝජිතයි. 2027 ක්‍රියාත්මක කරනකොට ඒවා භාවිතා කරන්න අපි සැලසුම් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒක පාඩුවක් වෙන විදියට කිසිම තීරණයක් අරගෙන නැහැ. මගේ ප්‍රශ්නයට උත්තරේ හම්බුනේ නැහැ. මම හැවුවේ මොඩියුල ඉවත් කරපු මොඩියුල වලින් කොච්චර පාඩුවක් වෙලා තියෙනවද කියලා. ගරු ඇමතුමිය මගේ පළවෙනි ප්‍රශ්නේම මට පැහැදිලි කරලා දෙන්න ඒක. ගරු අග්‍රාමාත්‍යතුමනි. කළා නැති නිසා පාඩුවක් වෙලා නැහැ. ගරු එතකොට මොඩියුල එකක්වත් ඉවත් කළා නැද්ද අග්‍රාමාත්‍යතුමිය? ගරු මන්ත්‍රීතුමා ඔබතුමා දෙවෙනි ප්‍රශ්නය. නෑ මගේ ප්‍රශ්නෙට උත්තරය ආවේ නැහැ. ගරු කතානායකතුමනි දෙවෙනි ප්‍රශ්නේද? පළවෙනි ප්‍රශ්නේ මම ඇහුවේ මොඩියුල ඉවත් කළා. ඔබතුමිය එකක්වත් ඉවත් කළා නැද්ද? පාඩුවක් වෙලාම නැද්ද? මොඩියුල ඉවත් පළවෙනි ප්‍රශ්නෙට මම ওই පිළිතුරු දුන්නා. තාම කිසිම පොතක් අපි ඉවත් කරලා නැහැ. මොඩියුල අපි ඉවත් කරලා නැහැ. 2027 අපි 6 වෙනි ශ්‍රේණිය නැවත ආරම්භ කරනවා. ඒ මොඩියුල අපි පාවිච්චි කරන්න සැලසුම් කරගෙන යනවා. එක මොඩියුලයක තිබ්බ ප්‍රශ්නය ඒක අපි ඒ මොඩියුලේ ගත යුතු පියවර මොකක්ද ඒක කරෙක් කරන්න ගත යුතු පියවර කියන එකත් අපි තීරණය කරලා තියෙනවා. එතකොට මොඩියුල ඉවත් කරලා නෑ ගරු කතානායකතුමනි. ගරු මන්ත්‍රීතුමා ඔබතුමා ගරු කතානායකතුමනි පිටු ගලෝන එකට කොළ ඉරණ එකට ඉවත් කරනවද එහෙම නැත්නම් ඒකට මොකක්ද කියන එක මට පැහැදිලි නෑ. ඒ නිසා ඒක මම දන්නේ මොකක්ද ඒකට කියන කාරණේ. ඒ කියන්නේ ඉවත් කරත් පාවිච්චි නොකරත් දෙකම ඉවත් කරා හා සමානයි. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය දැන් 6 වසරට ගත්තාම මොඩියුලත් නෑ පෙළපොතුත් නෑ. දැන් 6 වසර ළමයින්ට මොඩියුල් එකක් නෑ පෙළපොතුත් නෑ මෙලෝදියක් නෑ. 6 වසර ළමයින්ට දැන් පාරේ යන්නත් බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙන අර මොකද්ද මේ කෙහෙල් මලක් දාලා. ඉතින් ඒ නිසා දැන් 6 වසර ළමයින්ට සනිකව ඔබතුමාලා දෙන පිසඳුම මොකද්ද? අඩුම ගානේ ගිය අවුරුද්දේ පෙළපොත හරි දෙන්න කටයුතු කරනවාද? 6 වසර ළමයින්ට දෙන්න කටයුතු කරන පෙළපොත කවදාද එන්නේ? දෙවෙනි වාරේවත් එනවද? ඒක මේ පෙළපොතමද? එහෙම නැත්නම් ඒ හැර වෙන පෙළපොත තිබේද? එහෙම නැත්නම් පරණ පිටුව ගලවපු එක එනවද? මොකද්ද කියලා ඔබතුමිය මට පැහැදිලි කරන්න 6 වසර ළමයින්ට වෙනදී. කතානායකතුමනි මම දන්න විදියට නම් 6 ශ්‍රේණියේ ළමයින්ට පාරේ බහැලා යන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකෝ 6 ශ්‍රේණියේ ළමයින් කිසිම වැරැද්දක් කළා නැහැ. පාරේ බහැලා යන්න බැරි මෙතුමන්ට. මෙතුමන්ලා කරපු ඒ හානිය නිසා තමයි දැන් පාරේ බහැලා යන්න බැරි කාටද කියන එක මුළු රටම දන්නවා. 6 ශ්‍රේණියේ ළමයින්ට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. 6 ශ්‍රේණියේ ළමයින්ට පාරේ බහැලා යන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ගරු කතානායකතුමනි 6 ශ්‍රේණියේ පෙළපොත් අපි මේ වෙනකොට print කරලා ගබඩාවල තියෙන ඒවා අපි බෙදන්න පටන් අරගෙන තියෙනවා. පෙබරවාරි මාසේ මැද විතර වෙනකොට සියලුම පෙළපොත් අපි බෙදන්න සූදානම් කරලා තියෙනවා. ඒ අතරතුර ගුරුවරුන් උගන්වන වැඩේ ආරම්භ කරලා තියෙනවා. මොකද පරණ සිලබස් එක නිසා ඒවා උගන්වන්න හැකියාව තියෙනවා ගුරුවරුන්ට. ඒ නිසා ඒ දරුවන්ට පන්ති කාමරය තුල ඒ සිද්ධ විය යුතු දේ සිද්ධ වෙමින් යනවා. ඒ නිසා ඒ දරුවන්ට අසාධාරණ නොවි මේ අවුරුද්ද තුල ඔවුන්ගේ අධ්‍යයන කටයුතු කරගන්න අපි වග බලා ගන්නවා. ඒ සඳහා අපි ගත යුතු ක්‍රියාමාර්ග ගන්නවා.